හායි කොහොමද ඉතින් ඔයගලන්ට ඔන්න අද මම ලේසියෙන්ම ගෙදරදී ලැවරියා හදාගන්න කියලා දෙනවා. හරිම ලස්සනට පහසුවෙන් ඉක්මනින් ගෙදරදී ලැවරියා හදන්නේ කොහොමද කියලා එහෙනම් අපි බලමු. මුලින්ම අපි පැණි පොල් එක හදාගන්න ඕනේ. පැණි පොල් එක හදන්න ගොඩක් අය දන්නවා. මම නම් පැණි පොල් එක හදන්න පොල් පැණි තමයි පාවිච්චි කරන්නේ. පොල් පැණි ටික ලිපේ තියලා ඒක රත් වෙනකොට ඒකට වතුර එකතු කරගන්න ඕනේ කෝප්ප භාගයක් විතර. කෝප්ප භාගයට චුට්ටක් අඩුවෙන් එකතු කරගන්න. කෝප්ප භාගයක්ම එකතු කරගන්න එපා. මම ප්‍රමාණ ඔයගොල්ලන්ට දීලා තියෙන ඒ ප්‍රමාණ අනුව ඔයගොල්ලෝ බඩු ටික ලෑස්ති කරගන්න. සමහර අය නම් පැණි වෙනුවට සීනි වලිනුත් මේ පැණි පොල් එක හදා ගන්නවා. ඒ වගේම හකුරු වලිනුත් හදා ගන්නවා. ඕගොල්ලන්ට කැමති විදිහකට පැණි පොල් එක හදාගන්න ප්‍රශ්නයක් නැහැ. මම හදන්නේ මෙතනදී පොල් පැණි වලින්. ඊට පස්සේ වතුර ටික උතුරගෙන එද්දී මං කලින් ගාලා තියාගත්ත පොල් එකතු කරගන්නවා. මෙතනදී වේලිච්ච පොල් එකතු කරගන්න එපා. ටිකක් තෙතමනේ තියෙන පොල් ටිකක් එකතු කරගන්නවා නම් වඩාත් හොඳයි. මොකද නැත්තම් අපේ පොල් පැණි එක වේලිච්ච ගතියක් තියෙනවා. ඊට වඩා තෙතමනේ තියෙන එක තමයි හොඳ. එතකොට ඊට පස්සේ පොල් ටික එකතු කරලා හොඳට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ මේකට තලාගත්තු එනසාල් කරාබු නැටි එකතු කරගන්න ඕනේ. ඒ වගේම රසානෝ ලුණු එකතු කරගන්න. ලුණු ගොඩාක් එකතු කරගන්න එපා. මම මේකේ ප්‍රමාණයක් පෙන්නුවා. ඒ වගේ පොඩි ප්‍රමාණයක් ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයක් තමයි අපි එකතු කරගන්න ඕනේ. මේ වගේ පදමාවම අපේ පැණි පොල් එක හරි වතුර චුට්ටක් තියෙද්දි අපි පැණි පොල් එක අයින් කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ මම මේ විදිහට කේල් කොලයක් කපලා අරගෙන ඒක චුට්ටක් දෙපැත්ත පුච්ච ගන්නවා. එතකොට අපිට ඕන විදිහකට නමන්න පුළුවන්, කැඩෙන්නේ නැහැ මේ විදිහට කේල් කොලේ පුච්ච ගත්තාම. දැන් මම ලැවරි එකේ ඩෝ එක හදාගන්න යන්නේ. මේකට මම කඩේ තියෙන ඉන්දියාප්ප පිටි පැකට් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් කෝප්ප 3ක් දාගෙන මගේ ගත්ත පැකට් එකේ තිබෙනම් ලා රස්නේ උණු වතුර එකතු කරන්න කියලා. ඔයගොල්ලෝ ගන්න පැකට් එකේ තියෙන විදිහට ඔයගොල්ලෝ ලා රස්නේ හරි නෝමල් වතුර හරි එකතු කරගෙන ලුණු චුට්ටක් දාලා මේක හැඳිමිටේ අනිත් පැත්තෙන් තමයි මම පාවිච්චි කරලා තමයි ඩෝ එකක් අනා ගන්න ඕනේ. ඔය පේනවනේ ඔය පදම තමයි එන්න ඕනේ. ගොඩාක් තද ඩෝ එකකුත් නෙමෙයි, බුරුල් ගොඩාක් ඩෝ එකකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය ප්‍රමාණය ආවම හරි ඩෝ එකට ඔයගොල්ලන්ට අතින් උනත් අනා ගන්න පුළුවන්. හැඳිමිට තමයි මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඩෝ එක අනලා පැත්තකින් තියලා ඉන්දියාප්ප වංගෙඩිය අරගෙන මං හොඳට තෙල් ටිකක් ගා ගන්නවා. පස්සේ ඒක පැත්තකින් තියලා අපි හදාගත්තු ඩෝ එකෙන් චුට්ටක් ඒක ඇතුළට දාලා ඉන්දියාප්ප කරකනවා වගේ ටිකක් ලොකුවට හදාගන්න ඕනේ අපේ ලැවරියා එක. ඊට පස්සේ අපි හදාගත්ත පැණි පොල් එකෙන් චුට්ටක් මැද්දට දාලා මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට නමා ගන්න ඕනේ. ඇඟිල්ල වදින්න දෙන්න එපා අපේ ලැවරියා එකේ. එහෙම වුණොත් මේක කැත වෙන්න පුළුවන්. වීඩියෝ එකේ පෙන්නනවා වගේ ලස්සනට නමා ගන්න අපේ ලැවරියා එක. ඊට පස්සේ වටේ ටික හිමීට නීට් කරගන්න ඕනේ. කෙහෙල් කොලින් මේක කරගන්න අතින් කරන්න යන්න එපා. එහෙම වුණොත් අපේ ලැවරියා එක තැලෙන්න පුළුවන්. ওই විදිහට ලස්සනට නීට් කරගෙන මම තව කෙහෙල් කොලයක් අරගෙන ඒකේ තෙල් ගාගෙනම තමයි ගන්න ඕනේ. ඒක උඩින් මේක තියා ගන්නවා. මේ විදිහට මම ලැවරියා ටික හදා ගන්නවා. වීඩියෝ එකේ පෙන්නන විදිහට ඕගොල්ලොත් බලලා ලැවරියා ටික හදා ගන්න ඕනේ. ලැවරියා ටික මම රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරන්නේ. ওই විදිහට ලැවරියා ටික දාලා ස්ටීම් කරගෙන විනාඩි 20ක් 25ක් වගේ යද්දි චුට්ටක් ඇල්ලලා බලන්න තැම්බිලාද කියලා. තැම්බිලා ඉවර නම් ඔයගොල්ලන්ට බා ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මම හදාගත්තු ලැවරියා ටික. හරිම රසයි. අනිවාර්යෙන් ගෙදරදී හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න, යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න, ලයික් එකක් දාන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.